විශේෂයෙන් ගෙයක් ඇතුලේ පරිස්සම් වෙන්න ඕනේ දේවල් දෙකක්. එකක් මොකද්ද? ආදරය, අනිත් එක ගෞරවය. ගෞරවය කියන්නේ ගෙයක් ඇතුලේ පැවැත්මට බලපාන ප්‍රධානම සාධකයක්. ඉස්සර කොහොමද ගෙවල් වල? අපේ වැඩිහිටි අම්මලා තාත්තලා නිකමට මතක් කරලා බලන්න. ඉස්සර තාත්තා ගේ ඇතුලට එද්දී අඩුම පුටුවකවත් වාඩිලා හිටියද? ඉස්සර කාලේ අපේ වැඩිහිටි අම්මලා තාත්තලා දන්නවා ඇතිනේ. එදා ගෙදෙට්ට තාත්තා එනකොට අඩුම තරමේ ගෙදර බිරිඳවත් දරුවවත් පුටුවකවත් වාඩිලා හිටියද? එහෙම නෑනේ. තාත්තත් එක්ක ඉස්සර ගේ ඇතුලේ සමහර විට වාඩි වෙනකොට ඒ දරුවෝ තාත්තත් එක්ක සමාසනයකවත් වාඩි උනේ නෑ. ඒ තරම් ගෞරවයක් එදා ගෙයක් ඇතුලේ තිබුණා. අද මොකෝ වෙලා තියෙන්නේ? තාත්තා හිතන්නකෝ තාත්තා ගෙදෙට්ටේදී දරුවෝ දැන් පුටුවේ වාඩි වෙනවනේ ඒ තියලා අටපට්ටමම ගහනවා පුටු උඩනේ. හරි හිතන්න වාඩි වෙද්දි කකුල් ටික කරේනේ. අඩුම තරමේ තාත්තා ගේ ඇතුළට එනකොට පුටුවෙන් නැගිටින්න නෙවෙයි අර උඩ තියන් ඉන්න කකුලක්වත් තාත්තේදී බිමින් තියනවාද? නෑ. හිතන්න ගෞරවයේ ඒ තරමට පිරිහිලා. වැරද්ද දරුවන්ගේද දෙමව්පියන්ගේද? දෙමව්පියන්ගේනේ. ඒ නිසිමඟ පෙන්වීමක් පෙන්නපු නැති කාගේද වැරද්ද? දෙමව්පියන්ගේ. මොකද දරුවෝ දන්නේ නැහනේ. මොකද ගේ ඇතුලේ අම්මයි තාත්තයි කොහොමද පෙන්නුවේ? දැන් හිතන්න මේ දෙමව්පියන්ට අගෞරව කරන හැටි හරියටම කියලා දුන්නේ කවුද? අම්මට අගෞරව කරන්නේ මෙහෙමයි. තාත්තට අගෞරව කරන්නේ මෙහෙමයි. දෙමව්පියන්ට නොසලකා ඉන්නේ මෙහෙමයි. අල්ලපු ගෙදරින් ඇවිල්ලා පුරුදු කරාද? නෑ. කවුද පුරුදු කරේ? ගෙදර අම්මයි තාත්තයිම තමයිනේ. ඔක ඔයත් ඔත් කරලා ඇතිනේ. සමහර දරුවන්ට කල්ලම් පෙන්නලා ඇති කොහොමද දෙමව්පියන්ට අගෞරව කරන්නේ. නිකමට මතක් කරලා බලන්න. හිතන්න ගෙදරක රණ්ඩුවක් වෙනවා. රණ්ඩුවක් වෙච්ච ගමන් අම්මගේ තාත්තගේ ප්‍රධානම වැඩේ මොකද්ද? තමන්ගේ පැත්තට සේනාව සන්නද්ධ කරගන්න ඕනේනේ. කවුද ඉන්නේ සේනාව? දරුවෝ ටික. මේ තාත්තලට වඩා අම්මලා ඔකට මාර දක්ෂයිනේ. හරිද? ඇදලා ගන්නවා දරුවෝ ටික රණ්ඩුවක් වෙච්ච ගමන් ඇදලා අරන් දෙනවා තියලා සමහරට මේ 900 ගණන් වල ඒවානේ. හරිද? තාත්තලා 900 ගණන් වල කරපු වැරදි දරුවෝගේ කනේ අම්මලා තියනවද නැද්ද? තියනවා. තියලා කියනවා පුතේ ඔහෙලා දන්නේ නැහැ තාත්තගේ හැටි. නේ ඔය මිනිහා බඳින්න කලින් මෙන්න මෙහෙම හිටපු මිනිස්සෙක් මේ ගානට හරි ඔය මිනිස්සේව හදලා ගත්තේ මම. නේ ඕක මම හිටියේ නැත්තම් විනාශ වෙලා යනවා. දැන් එච්චර හදලා ගත්ත මටම තමයි මේ රෙස්පෙක්ට් එක ගණන් ගන්න එපා ඔය මිනිස්සේව නා. මේ කතා කරන්නවත් එපා. ඔය තාත්තා කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි. කවුද මේ පුරුදු කරන්නේ? අම්මා. අම්මා හරි ලස්සනට පුරුදු කරා නේද? තාත්තා ආයි 900 ගණන් වල බඳින්න කලින් ඉඳන් කරන වැරදි එකක් නෑර අප්ඩේට් කර කර කොහොමද පුතේ ඕව මතක තියාගන්නේ? අයි මේ ගිය මාසේ කරපු හොඳ මතක නෑ. නේ ගිය මාසේ කරපු හොඳක් මතක නෑ. අන්තිමේදී අහන්නේ මොනවද ඔය අපිට කළා තියෙන්නේ නේ. හැබැයි 900 ගණන් වල කරපු වැරදි මතකයි. ඇදලා අරන් දෙනවා දරුවෝ ඉස්සරහනේ මේ තාත්තගේ වැරදි. හරි ලස්සනට අම්මලා පෙළ ගැස්සනවා. දැන් තාත්තගේ වැරදි උලුප්පලා බලලා තාත්තව ගණන් ගන්න නැතුව ඉන්න හැටි, තාත්තා එකක් කියද්දි 10ක් කියන හැටි, තාත්තව ගණන් ගන්න නැතුව එකින් එකට කියන හැටි කවුද ගියක් ඇතුලේ පුරුදු කරේ? අම්මම තමයිනේ. අම්මා හරි ලස්සනට පුරුදු කරා කොහොමද පුතේ තාත්තට අපි අගෞරව කරන්නේ? තාත්තා සකන් දෙනවද ඔකට? නැත්තම් තාත්තලා පැත්තක ඉඳගෙන හිතන ඇති ආ මරු ටික අම්මලාට කිව්වේ. නේ තාත්තලා සකන් දෙනවද? අයි තාත්තලා සකන් දෙන්නෙත් නෑ ඔකටනේ. ඔය ඉස්සෙල්ලාම අම්මලා දරුවෝ ටික ඇදලා ගත්ත ගම ඕක දකින්න තාත්තලා මොකෝ කියන්නේ? මුන් ටික හදාගත්තට වඩා හොඳයි හරකෙක් අත හදාගත්තා නන්නේ. කියනවද නැද්ද? කියනවා. ඒකගේ කෙලෙහි ගුණේ තියනවා මේ උන්ට වැඩිය. අම්මත් එකයි දරුවොත් එකයි. සේරම තනියම කරගන්න ඕක නැතයිනේ. හිතන්න රණ්ඩුවක් වෙච්ච ගමන් තාත්තා හිතනවා ගෙදර දරුවෝ ටික එන්න ඕනේ මගේ පැත්තට. අම්මයි තාත්තයි හිතනවා රණ්ඩු වෙච්ච ගමන් දරුවෝ දෙකට බෙදෙන්න ඕනේ කියලානේ. අම්මා එක්ක ඉන්නව දකින්න තාත්තා කැමති නැහැ. තාත්තා එක්ක ඉන්නව දකින්න අම්මා කැමති නැහැ. තාත්තම නෙවෙයිද ගෙදරදී පුරුදු කරේ කොහොමද පුතේ අම්මට තාත්තට එරෙහිව අතක් උස්සන්නේ? තාත්තා නෙවෙයිද පුරුදු කරේ? තාත්තා එක ගේ ඇතුලේ පුරුදු කරානේ. ඔයක කොච්චර හොඳට පුරුදු කරාද කියනවා නම් තාත්තා ඔක කළත් පෙන්නුවද නැද්ද? කළා පෙන්නුවා. මෙන්න මෙහෙම තමයි පුතේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් අම්මව ඇදලා අරගෙන තඩි බාන්නේ නේ. තාත්තලා ගේ ඇතුලේ ඒක පුරුදු කරා දරුවන්ට. ඒක තාත්තලා ගේ ඇතුලේ දරුවන්ට කළා පෙන්නුවා. හිතන්න අම්මට තාත්තට එරෙහිව අතක් උස්සන හැටි හරියටම ගෙදෙද්දි පුරුදු කරේ කවුද? ගෙදර අම්මම තමයි. මොකද මෙහෙම කියන්නේ මේ තාත්තලා ඕක වැඩි හරියෙන් කරාට සමහරට මේ පැත්තේ ඕකේ දෙපැත්ත මාරු වෙනවද කියන්නත් බෑ. ඒ සමහර පවුල්වල එහෙම නැනේ. සමහරට අම්මා තඩි බානවත් දන්නෙත් නෑ තාත්තට. කොහොම හරි අම්මලා තාත්තලම තමයි ගේ ඇතුලේ දෙමව්පියන්ට අගෞරව කරන හැටි හරි ලස්සනට පුරුදු කරේනේ. තාත්තා පුරුදු කරේ නැද්ද? ප්‍රශ්නයක් වෙච්ච ගමන් අම්මව ගෙදරින් දොට්ට දාන හැටි කවුද පුරුදු කරේ? තාත්තම නෙනේ.
හරිද? තාත්තම තමයි පුරුදු කරේනේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අම්මගේ බඩු ටිකත් එක්ක පැක් කරලා දීලා කියනවා ඔහේ හිටියත් එකයි අපිට නැතත් එකයි. ඔහේ ගියා කියලා අපිට ගෙදර මේකේ කිසිම පාඩුවක් නැහැ. යනහක යනෝ නැතයි කියලානේ. බඩු මල්ලක් එක්ක පැක් කරලා දීලා ගෙදරින් එළියට දානවා. තාත්තා තමයි අම්මව ගෙදරින් එළියට දාන ඉස්සෙල්ලම දරුවන්ට පුරුදු කරේ. දැන් බලන්න දෙමව්පියන්ට එරෙහිව කතා කරන හැටි. දෙමව්පියන්ගේ වැරදි මතක තියාගන්න හැටි. දෙමව්පියෝ එකක් කිව්වහම ඒකට දෙක තුනක් කියන හැටි. දෙමව්පියන්ට එරෙහිව අතක් උස්සන හැටි. ගෙදරින් දොට්ට දාන හැටි. මේ හැම එකම පියවරක් නෑර හරි ලස්සනට පුරුදු කරේ කවුද? දෙමව්පියෝම තමයි.